lovers, good morning. ඔන්න ඉතින් අදත් අලුත් vlog එකක් අරන් ආවා ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් ගිය සතියේ අපේ vlog එක බලපු කෙනෙක් නම් දන්නවා අද අපි මේ vlog එකෙන් මොනවද ඔයාලත් එක්ක share කරගන්නේ කියලා. ඉතින් අද අපි shopping vlog එකක් තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. හැබැයි ඉතින් මේක නිකම්ම shopping vlog එකක් නෙමෙයි. මේක bridal saree shopping vlog එකක්. ඉතින් එහෙනම් අද මොකද වෙන්නේ කියලා බලන්න. ඊටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපි මුලින්ම ආවේ මගේ bridesmaid ලගේ materials ගන්න. ඉතින් අපි දැන් මේ ඇවිත් ඉන්නේ පෙටාවල තියෙන real silk material shop එකට. ඉතින් මෙතනින් තමයි අපි මගේ bridesmaid ලගේ candians වලට materials ගන්නෙ. ඉතින් බලමු අද මම මගේ bridesmaid ලට මොන වගේ material එකක්ද මොන වගේ color එකක්ද select කරගන්නේ කියලා. ඉතින් මම හිතන් ඉන්නේ මගේ candian එකටත් materials අරගෙනම හදන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙන materials දැක්කම මට නම් පිස්සු හැදෙනවා හිතා ගන්න බෑ මොන එකද ගන්න කියලා. පස්සේ ඉතින් හිතලා ආන්ටිත් එක්කත් කතා කරලා finally මෙන්න මේ material එක තමයි මම මගේ bridesmaid ලට select කරගත්තේ. මගේ bridesmaid ලා 6 දෙනෙක් ඉන්න නිසා ටිකක් විතර අමාරු වුණා එයාලට material එක select කරගන්න. මොකද එයාලගේ skin color එකට මේ colors match වෙන්නත් ඕනනේ. ඉතින් ඒ නිසා ඒවත් බලලා මම මෙන්න මේ colors තුන තමයි මගේ bridesmaid ලට select කරගත්තේ. ඉතින් මම ඔයාලට කිව්වනේ මම හිතාගෙන ඉන්නවා කියලා materials අරගෙන මගේ candian එක හදන්න. ඊට පස්සේ ඉතින් අපි ගියා bridal fabric තියෙන section එකට. මට හරියන fabric එකක් තියනවාද කියලා බලන්න. අපි මෙතන තිබ්බ ගොඩක් fabric try කරලා බැලුවා. හැබැයි එකක්වත් මගේ හිතට ඇල්ලුවේ නැහැ. මොකද මම හිතාගෙන හිටියේ off white එකට පොඩි gold touch එකක් ගිය candian එකක් අඳිනවා කියලා. ඉතින් මම ඒ හිතපු විදිහේ එකක් මට හම්බුනේ නැහැ. ඉතින් මට fabric එකක් හරි ගියපු නැති නිසා ඊට පස්සේ අපි අපේ second option එකට ගියා. ඉතින් අපි ගෙදර ඉඳන්ම plan කරගෙන ආවේ fabric එකක් හරි ගියේ නැති වුණොත් අපි saree එකක් අරන් candian එක හදනවා කියලා. ඊට පස්සේ අපි ගියා saree එකක් බලන්න විවාහ saree මන්දිරයකට. ඉතින් එතනටත් ගිහින් අපි ගොඩාක් sarees බලුවා. ඉතින් එතනට ගියාට පස්සේ නම් මට හිතා ගන්න බැරි වුණා මොන saree එකද මම select කරගන්නේ කියලා. මොකද ඒ තරමටම ලස්සන saree collection එකක් එයාලා ගාව තිබ්බා. ඒ ඔක්කොම එකකට එකක් වෙනස් sarees. ඉතින් ඒ නිසා ගොඩක් අමාරු වුණා මට saree එකක් select කරගන්න. පස්සේ එයාලා මට sarees දෙක තුනක් ගෙනල්ලා පෙන්නුවා එයාලගේ samples වලට කරපු sarees කියලා. ඉතින් එතන තිබ්බ ලස්සනම saree එකට තමයි මගේ හිත ගියේ. ඉතින් මගේ හිතේ තිබුණේ මෙන්න මේ වගේ saree එකක්. ඉතින් ඒක දැක්කහම මට හිතුණා මගේ හිතේ තිබුණ මගේ dream saree එක මට හම්බුණා කියලා. ඉතින් මං විතරක් නෙමෙයි අශානුත් ඒ saree එක දැක්ක ගමම එයාටත් ගොඩක් ආසයි තුණා. ගොඩක්ම එයාට තමයි උමනා වුණේ මේ saree එක මට අරන් දෙන්න. පස්සේ ඉතින් අපි අපේ අම්මලා දෙන්නටම calls අරගෙන මේ saree එක පෙන්නුවා. ඉතින් එයාලත් කිව්වේ ඒ saree එක ගොඩක් ලස්සනයි කියලා. ඉතින් අපි දෙන්නත් මේ saree එකට කැමති නිසා අපි දෙන්න decide කරා මේ saree එක මගේ bridal saree එක විදියට ගන්නවා කියලා. ඉතින් මේ saree එක ලස්සන වැඩිකමටම මට හිතුණා එතනදිම චුට්ටක් try කරලා බලන්න. ඉතින් මම යාළුවට කිව්වා මේක මට try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් අපි කිව්වහම අපිට try කරලා බලන්න ඕනේ කියලා එයාලා මේ විදිහට අපිට ලස්සනට candian එක අඳනවා. ඉතින් bride කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මම ඔයාලට idea එකක් ගන්න පොඩි දේවල් ටිකක් කියන්න. ඉතින් wedding එකකට කලින් අපි හැමෝම වගේ අපේ wedding එක plan කරනවා. especially ඉතින් girls ලා. ඉතින් bride කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නම් ඔයා දැම්මම plan කරගෙන ඇති ඔයා එදාට මොන විදියට dress කරන්නේ එතකොට මොන වගේ saree එකක්ද ඔයා එදාට අඳින්න select කරගන්නේ කියලා. ඉතින් අපි bridal saree එකක් select කරගන්න කලින් ගොඩක් දේවල් ගැන දැනගෙන ඉන්න ඕනේ. මොකද මේක තමයි අපේ ජීවිතේ වැදගත්ම දවස. ඉතින් එදාට හැමෝම එන්නේ අපිව බලන්න. ඉතින් ඒ නිසා අපි ගොඩක් ලස්සනට එදා දවසේ ඉන්න ඕනේ. ඉතින් එදාට අපි ලස්සනට ඉන්න නම් අපිට match වෙන ලස්සන දේවල් අපි select කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඔයාලට පොඩි tip ටිකක් දෙන්නම් කොහොමද ඔයාලගේ bridal saree එක select කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයාගේ wedding එක budget එකට plan කරලා තියෙනවා නම් ඔයාලා ඒ අනුව තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් ඔයාලගේ budget එකට අනුව තමයි ඔයාගේ wedding saree එකත් select කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට කැමති price එකකට saree එක select කරගන්න පුළුවන්. හැබැයි ඉතින් අපි budget එක බලනවා කියලා හරි නැති saree එකක් ගන්න බෑනේ නේද? ඒ නිසා ඔයාලා එතන තියෙන හොඳම sarees දෙක තුනක් මුලින්ම select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ select කරගත්තු sarees වලින් වැඩිපුරම ලස්සන saree එක මොකක්ද කියලා බලන්න. හැබැයි ඉතින් saree එකේ ලස්සන විතරක් බලලා හරියන්නේ නැහැ. මොකද ඒ saree එකේ color එක අපේ skin color එකට match වෙනවද? ඒ වගේම අපේ body shape එකට ඒ saree එකේ material එක හරියනවද කියලා බලන්නත් ඕනේ.
මොකද සමහර මැටීරියල්ස් තියනවා මහත අයව කෙට්ටු කරලා පෙන්නනවා, කෙට්ටු අයව මහත් කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ හැමදේම වගේ හොඳට බලලා ඔයාලට පුළුවන් ඔයාලගේ බජට් එකට හරියන ලස්සන බ්‍රයිඩල් සාරි එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ බියුටිෂියන්ව ඔයාගේ වෙඩින් සාරි එක සිලෙක්ට් කරගන්න දවසට එක්කගෙන යන්න. මොකද එයාට මේ ගැන ගොඩක් එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලගේ බ්‍රයිඩල් සාරි එක සිලෙක්ට් කරගන්න. ඉතින් මගේ බියුටිෂියන් මමම නිසා මේ හැමදේම බලලා කරගත්තේ මම. ඉතින් ඒකට මට සයිඩ් සපෝට් එක විදියට අශානු යනෝමා ආන්ටි හිටියා. ඉතින් ඒ නිසා මට ගොඩාක් ලේසි වුණා මගේ බ්‍රයිඩල් සාරි එක සිලෙක්ට් කරගන්න. ඉතින් කැන්ඩියන් එක ඇඳලා ඉවරනාට පස්සේ මට ඒක ගලවන්න හිත දුන්නෙම නෑ. මොකද මට ඒකට ඒ තරමටම ආස හිතෙනවා. මං ඉතින් හැරි බල හිටියා. මොකද මේක තමයි මගේ ජීවිතේ මම වැඩිපුරම දැකපු හීනේ. ඉතින් මගේ හීන වලින් උඩින්ම තිබ්බ හීනයක් තමයි කවදාහරි මම ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන එක. ඉතින් ඒ හීනේ අද මගේ ඇස් දෙක ඉස්සරහම ලස්සනට පාට වෙනවා දැක්කහම මට ගොඩාක් සතුටුයි. ඉතින් මම මේ ඉෂ්ට කරන්නේ මගේ විතරක් තියෙන හීනයක් නෙවෙයි. මගේ අම්මගේ තාත්තගේ හීනයක් තමයි මම කවදා හරි ලස්සන මනමාලියෙක් විදියට එයාලා ගාවින් යන එක. ඉතින් මට ගොඩක් සතුටුයි මට ඒ දේ එයාලා වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් වුණ එක ගැන. ඉතින් මේක ඇඳලා ඉවරනාට පස්සේ මම මගේ හිතින්ම හිතුවා මමත් දැන් ඉක්මනටම ලස්සන මනමාලියෙක් වෙනව නේද කියලා. ඉතින් ඇත්තටම මට නම් හිතා ගන්න බැරි වුණා එයා කැන්ඩියන් එක ඇඳුවට පස්සේ ඒක මාරුම ලස්සනයි. ඉතින් මගේ ස්කින් කලර් එකටත් ඒක ගොඩක්ම මැච් වෙනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ මම හොය හිටියේ මේ වගේ ටයිප් එකේ සාරි එකක් කියලා. ෆයිනලි ඉතින් මගේ ඩ්‍රීම් සාරි එක මට හම්බ වුණා. ඉතින් මේ විදිහට තමයි කැන්ඩියන් එක ඇඳුවට පස්සේ තියෙන්නේ. මම මගේ වෙඩින් එකට මොන විදිහටද ඩ්‍රෙස් උනේ කියලා බලන්න ඔයාලා අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අපි දැන් මගේ බ්‍රයිඩල් සාරි එක සිලෙක්ට් කරගෙන ඉවරයි. ඉතින් අපි දැන් යනවා අපේ හෝම් කමින් එකට සිලෙක්ට් කරගන්න. ඉතින් අපි අපේ හෝම් කමින් එක ඉන්දියන් තීම් එකට කරන නිසා මම කලින්ම ප්ලෑන් කරගෙන හිටියේ ලෙහෙංගා එකක් අඳිනවා කියලා. ඉතින් අපි දැන් ආවේ එයාලගේ ලෙහෙංගා කලෙක්ෂන් එක බලන්න. ඉතින් මෙයාලගේ ලොකු ලෙහෙංගා කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙයාලගේ තිබ්බ ලෙහෙංගාස් දෙක තුනක්ම මම try out කරලා බැලුවා. ඉතින් ඒවා එකකට එකක් වෙනස්. ඒ වගේම තමයි මාරම ලස්සනයි. ඉතින් මේවල prices වෙනස් වෙනවා. ඉතින් ඒ prices වෙනස් වෙන්නේ මේ ලෙහෙංගා එකේ තියෙන ෆ්ලෙයාර්ඩ් එක අනුව. ෆ්ලෙයාර්ඩ් එක වැඩි වෙන්න ප්‍රයිස් එකත් වැඩි වෙනවා. ඉතින් මමත් බැලුවේ ෆුල් ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක්. ඉතින් මෙතන ඒවා තිබුණා. හැබැයි ඉතින් මට හිතුණා එකම ෂොප් එකෙන් නැතුව තව ෂොප්ස් දෙක තුනක විතර බැලුවා නම් හරි කියලා. ඉතින් ඒ නිසා මම මගේ හෝම් කමින් බ්‍රයිඩල් ලෙහෙංගා එක මේ ෂොප් එකෙන් ගත්තේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි සිලෙක්ට් කරපු මගේ වෙඩින් සාරි එක. ඉතින් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න මම මේ සාරි එකේ ප්‍රයිස් එක කියන්න. ඉතින් මේක වුණා 1 ගානක්. හැබැයි යාලා ඩිස්කවුන්ට් දාලා අපිට 90 ගානකට තමයි දුන්නේ. මට හරියටම මේ ප්‍රයිස් එක මතක නැහැ. ඉතින් අපි ඊට පස්සේ බිල් එකත් පේ කරලා ආයේ ආවා රියල් සිල්ක් එකට. මොකද මගේ ගොයිනවේ ඩ්‍රෙස් එකට මැටීරියල්ස් ගන්න. ඉතින් මම ප්ලෑන් කරගෙන හිටියේ රෝස් ගෝල්ඩ් කලර් එකකින් මගේ ගොයිනවේ ඩ්‍රෙස් එක කරනවා කියලා. ඉතින් ඒ නිසා අපි මගේ ගොයිනවේ ඩ්‍රෙස් එකට මෙන්න මේ මැටීරියල් එක තමයි සිලෙක්ට් කරගත්තේ. ඉතින් ඒ කලරකින් මෙතන මැටීරියල්ස් ගොඩක් තිබ්බා. මං ඉතින් දෙක තුනක් විතර try කරලා බැලුවා. හැබැයි ඉතින් ඒ වලින් මගේ හිතට ගොඩක් මැල්ලුවේ මෙන්න මේ මැටීරියල් එක. ඉතින් මට මේ හැම දෙයකටම ගොඩක් හෙල්ප් කරා අනෝමා ආන්ටි. මොකද සාමාන්‍යයෙන් මම අම්මා නැතුව මේ වගේ දේවල් කරන්න යන්නේ නැහැ. ඒත් ඉතින් අපේ අම්මා දැන් චුට්ටක් අසනීපෙන් ඉන්න නිසා මාත් එක්ක එයාට මගේ වැඩවලට යන්න අමාරුයි. ඉතින් ඒ නිසා මට ලොකු හෙල්ප් එකක් වුණා අනෝමා ආන්ටි මාත් එක්ක හිටපු එක. ඉතින් thank you so much ආන්ටි මේ විදිහට මට හෙල්ප් කරාට. ඉතින් අද දවසේ අපේ වැඩ ටික ඉවරයි. ෆයිනලි කොහොම හරි මම මගේ වෙඩින් සාරි එක සිලෙක්ට් කරගත්තා. මොකද ඒක තමයි මට අමාරුම දෙයකට තිබ්බේ. ඉතින් දැන් ඒක අපි කරගත්ත නිසා මගේ හිත දැන් චුට්ටක් නිදහස්. මොකද අපිට තව ලොකු කාලයක් නැහැනේ අපේ වෙඩින් එකට. ඉතින් ඒ නිසා මේ වැඩ ටික ඔක්කොම ඉක්මනට කරගන්න ඕන. ඉතින් දැන් අපි ගෙදර එන්න තමයි හදන්නේ. අපි වැස්සට ආව වෙලා ඉන්නේ ළමයි. අපි දැන් ඉන්නේ බෝර්ලස් ලුකුනේ. ඒ වැස්සට ආව වෙලා ඉන්නේ අපි දැන් මේ ෂොප් එකේ නම දන්නෙත් නෑ. කොහොමද ෂොප් එකේ ඉස්සරහට වෙලා ඉන්න මේ සාරි එක මෙතන. ඒක තෙමන්න බැරි නිසා අපි දෙන්නත් එක්ක වැස්සට වෙනකන් ඉන්නවනේ. මාරම අහන්සි. යමුද එනවා. ඕකම මම මේක කවර් කරගන්න කොහොම හරි. නේ. අපි යනවා දැන් හරි. දෙතන වහිනා ගවයි. අපි දැන් ආයෙත් අනිතින් නැතුවා චූටි කඩේට හරි මේ ප්ලේස් එක.
සෝදි කියන්න නම් දන්නේ නැහැ මම ආසම කෑමක් තමයි වන්දි කියලා. ඉතින් මම දැක්කා එතන තියෙනවා. ඊට පස්සේ මම විචාරක මට දැක්කොත් කියලා. එයා මට වන්දියක් කරන් දුන්නා. එයා ආපත ගත්තා. දැන් මේ හොරාට කන ගමන් ගමන් ඉතින් මේකත් මරු වැස්සේ පාරක් පැත්තට ගියා. මම වන්දි කරනවා. එයා කරනවා. අපිට වැඩක් කරගන්න මම ඉන්නේ මේ වැස්සත් එක්ක. ඉතින් කොහොම හරි වැස්ස චුට්ටක් අඩු වෙනකන් ඉඳලා අපි දෙන්නත් එක්ක ඉක්මනට ගෙදර ආවා. අපි දෙන්න විතරයි නම් අපිට එන්න තිබ්බා. ඒත් ඉතින් අපි සාරියක අරගෙන ආවා අම්මලට පෙන්නන්න ඕන නිසා. ඉතින් ඒ නිසා රිස්ක් එකක් ගන්න නැතුව අපි වැස්ස අඩු වෙනකම් ඉඳලා තමයි ගෙදර ආවේ. අපිට චුටි වැඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ නිසා කෙලින්ම ගියේ අශාන්ලෑ ගෙදරට. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති මම මේ මොකක්ද කරන්න කියලා. ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ දැන් gift box වගේක් හදනවා. ඒ මොකටද කියලා ඔයාලට ඉස්සරහට අපේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි අපේ අද දවසේ වැඩ ටික කරගත්තේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම thank you so much. එහෙනම් ඉතින් අපි ඉක්මනටම next vlog එකකින් හම්බ වෙමු. bye bye.